ඔන්ලයින් ඩොක් YouTube චැනල් එකට හා Facebook පිටුවට ඔයාලා ආයිබෝවන් කියලා පිළිගන්නවා. දියවැඩියාව කියන්නේ අද ලෝකයේ බොහෝ දෙනෙකුට වැළඳලා තියෙන රෝගයක්. මෙහි බොහෝ දෙනෙකු අත්විඳින සංකූලතාවයක් තමයි කකුල් හිරිවැටීම නිසා සංවේදනය අඩු වී යාම. මේක පෙරිෆෙරල් සෙන්සර් නියුරෝපති කියලා හඳුනනවා. මේ නිසා නොදැනුවත්වම අනතුරු සිදු වෙලා තුවාල සෑදීමේ විශාල අවදානමක් තියෙනවා. අපි අද කතා කරන්න යන්නේ මේ විදිහට දියවැඩියාව නිසා කකුල් හිරිවැටලා තියෙන කෙනෙක් තමන්ගේ දෙපා තුවාල ඇතිවීමෙන් ආරක්ෂා කරගන්න දිනපතාම කරන්න ඕන පරීක්ෂාවක් ගැන. මේක ඩයබටික් ෆුට් කෙයා කියලා හඳුන්වනවා. වීඩියෝ එක බලන ගමන් අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක press කරලා අපගේ YouTube channel එක subscribe කරගෙන යන්න කියලා ඉල්ලනවා. ඩයබටික් ෆුට් කෙයා කියන දෙය දියවැඩියාව සහිත සෑම පුද්ගලයෙක්ම දිනපතාම කළ යුතු දෙයක්. දෙපා හිරිවැටෙන අය පමණක් මේක කළාම ප්‍රමාණවත් කියන එක වැරදි මතයක්. මුලින්ම අපි මේ සඳහා දවසේ નિયમિત වේලාවක් තෝරගන්න ඕන. ජොබ් එකක් කරන කෙනෙක් නම් වැඩ අවසන් වෙලා ඇවිල්ලා අවසර වොෂ් එකක් දාලා ඉවර වුණ ගමන් මේක කරන්න පුළුවන්. දිනපතා මේ පරීක්ෂාව කරලා පවතින වෙනස්කම් සටහන් කරගන්න ඩයරි එකක් මේන්ටේන් කරන්න ඕන. මුලින්ම දෙපා මද උණුසුම් ජලයෙන් හොඳින් හෝදගන්න. මෙහිදී මුලින්ම ජලයේ උෂ්ණත්වය අත දමා පරීක්ෂා කරගන්න ඕන. කිසිම වෙලාවක කකුල් වලින් ජලයේ උෂ්ණත්වය පරීක්ෂා කරන්න යන්න එපා. ඔයාට මේ වන විටත් කකුල් වල හිරිගතිය තියෙන කෙනෙක් නම් අධික උෂ්ණත්වය නොදැනීම නිසා පිලිස්සුම් තුවාල ඇති වෙන්න පුළුවන්. මේ පරීක්ෂාව සඳහා හොඳින් ආලෝකයේ පවතින ස්ථානයක් තෝරගන්න ඕන. එවිට ඔයාගේ කකුල් වල තියෙන කුඩා සීරීම් තුවාලයක් වුණත් පහසුවෙන් හඳුනගන්න පුළුවන්. දියවැඩියාව නිසා ඇස් පෙනීම දුර්වල වුණ කෙනෙක් නම් මේ සඳහා වෙනත් පුද්ගලයෙකුගේ සහාය ලබා ගැනීම වැදගත් වෙනවා. කකුල් හොඳින් ජලයෙන් සේදීමෙන් පසුව පිරිසිදු සුදු පැහැති කපු රෙදි කෑල්ලක් භාවිතා කරලා කකුල් හොඳින් තෙතමාත්තු කරගන්න ඕන. සුදු පැහැති රෙදි කඩක් භාවිතා කරන එකේ වැදගත්කම තමයි කුඩා තුවාලයක් පවතින අවස්ථාවක පවා එමගින් කුඩා හෝ ලේ වහනයක් සිදු වුණොතින් ඒක මේ සුදු රෙදි කැබැල්ලේ තැවරුනහම අපිට පහසුවෙන් අඳුර ගන්න පුළුවන්. මෙහිදී එක් එක් පාදය වෙන වෙනම පරීක්ෂා කිරීම සිදු කරන්න. පරීක්ෂා කිරීමේ පහසුව සඳහා මේ විදියට අපිට පාදයේ ප්‍රදේශ 5කට වෙන් කරගන්න පුළුවන්. විලුඹ ප්‍රදේශය, යටිපතුලේ මැද ප්‍රදේශය, පා ඇඟිලි සහිත ප්‍රදේශය, පාදයේ ඇඟිලි පොරුක් ප්‍රදේශය හා පාදයේ නියපොතු. පිළිවෙලින් මේ ප්‍රදේශ හොඳින් පරීක්ෂා කරන්න ඕන. සීරීම් තුවාල, තැලීම්, ඉරි තැලීම්, අවපැහැවීම් වගේ මොනම හෝ වෙනස්කමක් තියෙනවද කියලා අවධානයෙන් පරීක්ෂා කරන්න. සෑම අවස්ථාවකම පාදයේ අදාළ ප්‍රදේශය අනෙක් පාදයේ එම ප්‍රදේශය සමග සංසන්දනය කරන්න. අවසානයේ උෂ්ණත්වය පරීක්ෂා කරන්න ඕන. මොනම හෝ වෙනස්කමක් පවතිනවා නම් ඒක තමන්ගේ ඩයරි එකේ සටහන් කරගන්න. ඇඟිලි පුරුක් අතර පැලීම්, තුවාල, දිලීර ආසාදන පවතිනවද කියලා පරීක්ෂා කරන්න. නියපොතු පරීක්ෂා කිරීමේදී නියපොතු වග කැඩිලා තියෙනවද? ක්‍රමවත්ව නියපොතු කපලා තියෙනවද? නිය කන්න තුවාල වෙලා තියෙනවද හා දිලීර ආසාදන පවතිනවද කියලා පරීක්ෂා කරන්න. මේ සෑම අවස්ථාවකම මොනම හෝ වෙනස්කමක් පවතිනවා නම් ඒක තමන්ගේ ඩයරි එකේ සටහන් කරගන්න. ඔබට සැක සහිත කුමන හෝ ගැටලුවක් පවතිනවා නම් නොපමාව වෛද්‍යවරයෙක් හමුවන්න. ඔබ එවැනි වෙනස්කමක් නොසලකා හැරියහොත් ඉතා කුඩා තුවාලයකින් වුණත් පැය 72ක් වගේ කාලයක් ඇතුළත ඔබගේ පාදයම ඔබට අහිමි කරන්න පුළුවන්. මේ පරීක්ෂාවෙන් පසුව වැස්ලින් වැනි මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ආලේප කරන්න ඕන. කිසිම අවස්ථාවක ඇඟිලි අතර ක්‍රීම් ආලේප කරන්න එපා. ඒ වෙනුවට ඇඟිලි පුරුක් ප්‍රදේශයට යෙලිව තබා ගන්න පවුඩර් එකක් ආලේප කරන්න. නියපොතු වර්ධනය වෙලා තියෙනවා නම් ඒවා නිසි පරිදි කපන්න. අවසානයේ ඔබගේ පාවහන් පරීක්ෂා කර ඒවායේ පාදයට හානි කළ හැකි යමක් ඇනී තියෙනවද කියන එක තහවුරු කරගන්න. මෙම ඩයබටික් ෆුට් කෙයා එක ඔයාගේ දවසේ රූටින් එකට ඇතුළත් කර ගැනීම මගින් දියවැඩියාව නිසා ඔබගේ දෙපා අහිමි වීමේ අවදානම වළක්වා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් හා යෝජනා කමෙන්ට් කරගෙන යන්න. මේ වගේ වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙමු.